මේ ස්වර්ණමාලී සෑරජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකේ කිසිම ස්තූපයක තරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් තරම් ආනුභාවයි. ඒ වගේ භූමියක තමයි අද ඔබ මේ පින්කම් කරන්නේ. එදා ලංකාවේ වී වේලා ගන්නවත් ඉරව්ව වැටුන්නේ නැහැ කියනවා. අහසේ කසාවතක් ඇතුරුවා වගේ කියනවා රුවන්වැලි සෑයට සංඝයා වැඩපු දවස. 96 කෝටියක් පිරිත් කියද්දින් තමයි ධාතු තැන්පත් උනේ. මේ රම්මැලි මහන්සෑයි මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවිලා බුදුරැස් විහිදුවා මිනිසුන්ට ප්‍රසාදය ඇති කළා. ඒ වෙලාවේ එතන වැඩ හිටපු උතුම් රහතන් වහන්සේ නමක් ඒ සද්ධාවෙන් ඉන්න මිනිසුන්ට ධර්මයේ දේශනා කළා. 30000ක් පිරිස මඟඵල ලැබුවා. 40000ක් ගිහි පිරිස යහපතටපත් වුණා. ඒ වගේ මේ භූමිය මාර්ගඵලලාභීන් බිහිවෙච්ච තැන. මේ රුවන්වැලි මහන්සෑයි මළුවේ රහතන් වහන්සේ නමක් හිටපු නැති තැනක් නැහැ. ඊළඟට ඒ දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ සෑය 3 වතාවක් පැදකුණු කරලා ওই පේසා මල්ලු මට්ටමින් උඩට නැගලා ධාතු ගර්භයට බැස්සා. දොරකින් නෙවෙයි ඇතුල් වෙන්න තියෙන්නේ.